MH110 මේක නිර්මාණය කළේ ඉරානයේ 2002 කාලවකවානුවේ. මේක කිලෝමීටර් 200ක් 300ක් වගේ කෙටි දුර බැලිස්ටික් මිසයිලයක්. බැලිස්ටික් මිසයිල ක්‍රියා කරන්නේ අදියර 3ක් යටතේ. එක බූස්ට් ෆේස් රොකට් ඉන්ධන දහනය වීම මගින් මිසයිලය ත්වරණය වෙනවා. දෙවැනි අදියර එන්ජින් ඔෆ් කරනවා. මෙතනදී ගුරුත්වය කලින් ලබාගත් ප්‍රවේගය සහ වායු ප්‍රතිරෝධය යටතේ බැලිස්ටික් ආකාරයේ ගමන් පථයක මිසයිලය ගමන් කරනවා. ටර්මිනල් ෆේස් මේ ෆේස් එකේදී මිසයිලය ඉතා විශාල වේගයක් එක්ක ආයිමත් වායු ගෝලයට ඇතුල් වෙනවා. ගොඩක් වෙලාවට ශබ්දයේ වේගය වගේ 5 ගුණයක් 10 ගුණයක් අතර වේගය. මේ ෆේස් එකේදී මිසයිලයක් වළක්වන එක තවත් අමාරු වෙනවා. මොකද මේ වේගයත් එක්ක ඉතාම කෙටි කාලයක් තමයි තියෙන්නේ රියැක්ට් කරන්න. ඉන්ටර්සෙප්ටර්ස් වලට එහෙමත් නැත්නම් ඩිෆෙන්සිව් සිස්ටම්ස් වලට ඉතා කුඩා කාලයක් තුල ඝට්ටනයන් ගණනය කරන්න වෙනවා. ඒ විතරක් නෙවෙයි පරණ බැලිස්ටික් මිසයිල නිකම්ම පතිත වුණත් සමහර මොඩර්න් වර්ෂන් වලට හැකියාව තියෙනවා අන්තිම මොහොතේ පාත් එක වෙනස් කරන්න. මේ වගේ අවස්ථාවක නම් මේව නවත්තන එක තවත් අමාරුයි. මොකද ඩිෆෙන්සිව් සිස්ටම්ස් කැල්කියුලේට් කරපු පාත් එකේ නෙවෙයි මේව ගමන් කරන්නේ එකපාරටම පාත් එක ෂිෆ්ට් වෙනවා.